ලස්සන දවසක ලස්සන කොවිපලක ලස්සන මලක් පිපිලා හිටියා. එදා උදෑසන පොඩි මී පැංචියා එයාගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මී පැණි රැස් කරන වැඩේට ගිහින් තියෙන්නේ. ඉතින් මේ මී මැසි පැංචි බයෙන් වුණා. හිමින් පියාසර කරමින් මලක් වෙත ගියා. ඒ මල hina වෙලා මී පැංචිට ආරාධනා කරා. මේ මී මැසි පැංචි වැඩේ අතහැරීම එයාට පුළුවන් විදිහට පැණි එකතු කරා. අන්තිමට උනේ මේ වසඟයට ගොඩක් මී පැණි එකතු වුණා. හැමෝම ඇයව හැඳින්නුවා පොඩි නමුත් ශක්තියෙන් පිරුණු මිතුරිය කියලා.